අයිබෝවන් උසස් පෙළ හදාරන ආදරණීය මගේ නංගිල මල්ලිලා හැමෝටම. ඉතින් අද මම මේ විදිහට ඔයාලට ගේන්නේ මගේ YouTube නාලිකාවේ පළවෙනි වීඩියෝ එක. උසස් පෙළ කරන ඔයාලට විෂය කරුණු සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට, ඒ වගේම පාඩම් කරන කරුණු මතක තබා ගැනීම සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න වගේම ඔයාලට උපකාර කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මම මේ YouTube නාලිකාව නිර්මාණය කළේ. ඉතින් අද පළවෙනි වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට A-level ඕනෑම විෂය ධාරාවක හමු වෙනවා නිර්වචන. එතකොට මේ නිර්වචන පාඩම් කිරීම සම්බන්ධයෙන් උසස් පෙළ කරන ඔයාලට ගොඩක් ගැටලු තියෙනවා. පාඩම් කරන නිර්වචනයක් කොහොමද අපි දිගු කාලිනව මතක තියාගන්නේ කියන එක ගැන ගොඩක් දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නාර්ථයට විසඳුමක් ලබා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට මම මේ වීඩියෝ එකේදී විශේෂයෙන් කලා විෂය ධාරාව හදාරන ඔයා දන්නවා sannivedana හා මාධ්‍යදන විෂය අපිට නිර්වචන ගොඩාක් තියෙනවා. ඉතින් මම sannivedana හා මාධ්‍යදන විෂය ආශ්‍රයෙන් තමයි නිර්වචන පාඩම් කරන ක්‍රමවේද පිළිබඳව ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. ඒ වුණාට මේක ඕනෑම විෂයකට අපිට ආදේශ කරන්න පුළුවන් මේ ක්‍රමවේද. ඉතින් මුලින්ම අපි බලමු නිර්වචනයක් කියන්නේ මොකක්ද කියලා. නිර්වචනයක් කියන එක සරලවම අර්ථ දැක්වුවොත් යම්කිසි වචනයක එහෙම නැත්නම් කරුණක අර්ථය පැහැදිලි කර දීමක් තමයි නිර්වචනය කරහා සිදු වෙන්නේ. එහෙම නැත්නම් යම්කිසි වචනයක කරුණක ස්වභාවය, ඒකේ ගුණාංග පැහැදිලි කර දීමක් නිර්වචනය කරහා සිදු වෙනවා. සරල උදාහරණයකින් මම පෙන්නන්නම් මොකද්ද නිර්වචනයකින් වෙන්නේ කියලා. අපි බලමු sannivedana හා මාධ්‍යදන විෂයයේදී අපිට හමු වෙනවා sannivedana කියන වචනයේ අර්ථ දක්වන නිර්වචන ගණනාවක්. ඉතින් එකක් තමයි මහාචාර්ය විල්බර් ශ්‍රාම් ඉදිරිපත් කරපු නිර්වචනය. එතුමන් කියනවා sannivedana යනු තොරතුරු ගැබ්බූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත තත්වයක් ඇතිවීම sannivedanayයි කියලා. ඒ කියන්නේ තොරතුරු ගැබ්බූ සංඥාවක් හේතු කරගෙන පාර්ශව දෙකක් අතර එක හා සමාන චිත්ත තත්වයක් ඇතිවීම. ඒ කියන්නේ දෙපාර්ශවයටම එකම පණිවිඩය එක හා සමානව යනවා කියන එක. එතකොට ඒ විදිහට තමයි එතුමා sannivedana කියන වචනය මේ අර්ථ දක්වලා තියෙන්නේ. කියන්නේ තොරතුරු හොමාරුවක් දෙපාර්ශවයක් අතර සිදුවන තොරතුරු හොමාරුවක් විදිහට එතුමන් sannivedana අර්ථ දක්වලා තියෙනවා. මේ විදිහටම ඕනෑම විෂයක ඕනෑම වචනයක් අර්ථ දක්වලා තියෙනවා. විවිධ වූ කණ්ඩායම් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, විවිධ විදිහට අර්ථ දක්වලා තියෙනවා නිර්වචන හරහා. ඉතින් මම අද වීඩියෝ එකෙන් වලට කියා දෙන්න යන්නේ නිර්වචන පාඩම් කරන කෙටි ක්‍රම කිහිපයක් ගැන. එහෙනම් අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ක්‍රමය කියන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. නිර්වචනයක් පාඩම් කරන නම් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි නිර්වචනය කියවලා එය හොඳින් අවබෝධ කර ගැනීම. අවබෝධ කරගත්තට පස්සේ අපිට නිර්වචනය ඉදිරියට පාඩම් කරන එක ඊටාම පහසු කාර්යයක්. ඉතින් මම ඔයාලට නිර්වචන පාඩම් කරන විදිහ ගැන මේ උපක්‍රම ටික පැහැදිලි කරන්නේ මීඩියා විෂය අපිට තියෙනවා සංස්කෘතිය පිළිබඳ පාඩමක්. ඒ සංස්කෘතිය පාඩමෙහි එන E.B. ටයිලර් මහතාගේ නිර්වචනය ඇසුරෙන් තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. E.B. ටයිලර් ඉදිරිපත් කරලා තියෙන නිර්වචනයක් සංස්කෘතිය හෝ සભ્યත්වය යනු දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත්විරිත් හා සමාජයේ සමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් සාක්ෂාත් කරගත් හුරු පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි කියලා තමයි එතුමන් අර්ථ දක්වන්නේ සංස්කෘතිය. මෙතනදී මම මුලින්ම කරන දේ තමයි මේ නිර්වචනය කොලයක ලියා ගන්නවා. හරිද? ඔයාලත් මෙහෙම කරලා බලන්න. මුලින්ම නිර්වචනය කොලයක ලියා ගන්නවා. ඊට පස්සේ මේ නිර්වචනයේ ඇතුලේ E.B. ටයිලර් සංස්කෘතිය නිර්වචනය කරන්න භාවිත කරලා තියෙන සාධක ටික මොනවද? දැනුම, ඇදහිලි, විශ්වාස, මේ විදිහට කරුණු 9ක් තියෙනවා මේ නිර්වචනය ඇතුලේ. මේ කරුණු ටික අපි ඊට පස්සේ අන්ඩර්ලයින් කරගන්නවා. හරිද? ඊට පස්සේ මම කරේ මොකක්ද? මෙතන යටින් සංස්කෘතිය හෝ සભ્યත්වය යනු කියලා ලියලා ඊට පහළට ලියාගත්තා. මොකක්ද? මේ කරුණු ටික 1 2 3 4 කියලා එහෙම අංක පිළිවෙලට තියෙන කරුණු ටික පිළිවෙලට ලියා ගත්තා. එතකොට ඔයාට පුළුවන් පහසුවෙන්ම අවබෝධ කරගන්න E.B. ටයිලර් සංස්කෘතිය නිර්වචනය කළේ කොහොමද කියන එක. හරිද? මෙතනදී E.B. ටයිලර් සංස්කෘතිය නිර්වචනය කරලා තියෙනවා සාධක 9ක් ඇසුරින් මොනවද? දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත්විරිත්, මිනිසා විසින් සාක්ෂාත් කරගත් හුරු පුරුදු හා හැකියාව. මම එක එකකට තමයි දැම්මේ. හරිද? ඔන්න ඔය විදිහට කරුණු කාරණා 8ක් හෝ 9ක් ඇසුරින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ විදිහට ඔයා මේ කරුණු ටික පිළිවෙලට කටපාඩම් කරගන්න. මතක තියාගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් විභාගෙදී ඇහුවොත්
E.B. ටයිලර්ගේ නිර්වචනය ලියන්න කියලා නිර්වචනය ගොඩනගා ගන්න. ඒ නිර්වචනය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන සාධක ටික කරුණු ටික වට මතක නම් ඔයාට ලස්සන නිර්වචනය ගොඩනගා ගන්න පුළුවන්. මේක ක්‍රමවේදයක්. හරිද? ඊළඟ ක්‍රමවේදය තමයි අපි හැමෝම ගොඩක් දෙනෙක් කරන දෙයක් රූප සටහන් ක්‍රමවේදය. දැන් මේකෙත් මම කියලා දෙනවා සංස්කෘතිය කියන වචනේ එක බෝලයක් ඇතුළට දාලා වටේ තව බෝල 9ක් ඇඳලා ඒ 9ට අර කියපු කරුණු ටික ඇතුළත් කරලා තියෙනවා. මේක වාට පුළුවන් පාඩම් කරන තැන බිත්තිය අලවගෙන නිතරම පාඩම් කරනකොට මේක දිහා බලන්න. ඒකෙනුත් පුළුවන් ඔයාට නිර්වචනයක් පැහැදිලිව මතක තියාගන්න. හරිද? ඊට පස්සේ තවත් ලස්සන ක්‍රමයක ගොඩක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් නිර්වචනයේ මුලින්ම පොත දිහා බලාගෙන කියවන්න. ඊට පස්සේ ඒක මතක තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ පොත වහලා ඉවර වෙලා ඔයා ලියන්න කොලේක. ඔයාට ඇති වෙනකල් ලියන්න 10 පාරක් 20 පාරක් 100 පාරක් හරි කමන්නේ නිර්වචනය ලියන්න. අන්න එතකොටත් ඔයාට පුළුවන් ඒ ක්‍රමවේදය හරහා මේක මතක තියාගන්න. හරිද? ඊට අමතරව අපිට පුළුවන් කවියක් විදිහට මතක තියාගන්න. එහෙම නැත්නම් කෙටි යෙදුමක් හදාගන්න පුළුවන්. මේ නිර්වචනයක තියෙන මුල අකුරු ටිකක් අරන් කෙටි යෙදුමක් හදාගන්න අකුරු 7-8ක විතර. විභාගෙට ගියාට පස්සේ අපිට හම්බ වෙනවා කටුකොල. ඒ කටුකොලේ අපි ලියා ගන්නවා. ප්‍රශ්නය අහුවොත් ඒ ප්‍රශ්නට අදාළව නිර්වචනයේ අර කෙටි යෙදුම ආශ්‍රයෙන් ගොඩනගනවා. එහෙම නැත්නම් තව ක්‍රමවේදයක් තමයි ඔයාට පුළුවන් නිර්වචන ආශ්‍රයෙන් ප්‍රශ්න ගොඩනගන්න. දැන් මම E.B. ටයිලර්ගේ නිර්වචනයම ගත්තොත් E.B. ටයිලර්ගේ නිර්වචනය ලියා දක්වන්න. E.B. ටයිලර්ගේ නිර්වචනය ඇතුළත් කරුණු 4ක් නම් කරන්න. E.B. ටයිලර්ගේ නිර්වචනය ඇතුළත් කරුණු 4ක් විස්තර කරන්න. ඔන්න ඔය විදිහට නිර්වචන ආශ්‍රයෙන් ප්‍රශ්න ගොඩනගන්න පුළුවන්. අන්න ඒ ක්‍රමවේදයත් වඩාත් ඵලදායී ක්‍රමයක් විදිහට මම විශ්වාස කරනවා නිර්වචනයක් පාඩම් කරගන්න. මේ විදිහට තවත් ක්‍රමවේද ගණනාවක් තියෙනවාට පාවිච්චි කරන්න පුළුවන්. මම කිහිපයක් විතරයි ඉදිරිපත් කළේ. මම හිතනවා මේ ක්‍රමවේද වඩාත් ඵලදායී වෙයි කියලා ඔයාලට නිර්වචනයක් වඩා හොඳින් මතක තියාගන්න. ඉතින් ඉදිරි වීඩියෝ වලින් තවත් මේ වගේ දැනුම කරුණු විශේෂ කරුණු රාශියක් ඔයත් එක්ක බෙදා හදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක රැඳිලා ඉන්න කියන ආදරණීය ඉල්ලීම ඔයාලගෙන් කරමින් අදට මම මේ වීඩියෝ එක සමුගන්නවා. ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ අනාගතයක්.